ගෑවුන තැන කන්න පුළුවන් මාළු බැදුමක් හදාගමු. අද මම මේකට අරන් තියෙන්නේ කෙලවල්ල මාළු. ඔන්න ඉතින් ඔය විදිහට තාච්චියක් ලිපේ තියාගෙන ඒකට ලුණු ගම්මිරිස් එකතු කරලා මම මාළු ටික ඒකට ඇඩ් කරනවා. මොකද මට මේක පොඩි වෙලාවක් තම්බ ගන්න ඕන. තම්බලා තමයි මම මේ ටික බැද ගන්න ගන්නේ. ඔන්න ඉතින් ඔය කෑල්ල තැම්බීගෙන එද්දී මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටික ඇඩ් කරගන්නවා. තෙල් ටික ඇඩ් කරගත්තන් පස්සේ අර තම්බපු මාළු කෑලි ටික හිමීට අඩු කරගන්නවා. ඉතින් ඔහොම හිමීට ඔය ටික මම බැදෙන්න දෙනවා. හැබැයි ඉතින් මම ඕකෙන් කෑලි දෙකක් විතර මගේ ගෙදර ඉන්න චූටි බබාටත් අයින් කරා. මේ මාළු ටික බැදුනයින් පස්සේ ඔයාලා මේකේ පෙනුම බලන්නකෝ. මේක මාළු ටික බැදුනයින් පස්සේ ඔන්න මම ඔකට කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු, කහ කුඩු ටික එකතු කරලා ඒ ටිකත් පොඩ්ඩක් තෙලේ බැදෙන්න දෙනවා. මාර සුවඳයි හැබැයි මේ වෙලාවට. මගේ පුරුද්දක් තමයි හැම කෑමකටම මම බේ ලීව්ස් එකතු කරගන්නේ. අනිත් එක තමයි ඉතින් බැඳුම් වලට නැතුවම බැරි දෙයක් තමයි කොච්චි මිරිස්. මම මේකට කොච්චි මිරිසුත් ඇඩ් කරා. මේවලේ මේක හොඳටම ඔය පේන ලුණු කෑලි ටික හොඳට තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේක තවත් ගොඩක් රසවත් වෙන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ.